අයුබෝවන් යාළුවනේ මේ අපේ Ender 3 3D printer repair series එකේ part 2 SMPS power supply diagnosis and repair video එක. මේ series එකේ පළවෙනි වීඩියෝ එකෙන් හැඳින්වීම සහ 3D printer එක තිබුණු තත්ත්වය බලා ගන්න පුළුවන්. එහෙනම් මේ SMPS එක මුල ඉඳලා කොහොමද check කරන්නේ සහ repair කරන්නේ කියලා අපි දැන් බලමු. multimeter on කරලා ලං කරගමු. voltage වලට දාගමු DC වලට. හරි. එහෙනම් මෙතන මගේ තියෙනවා කේබල් එක. කේබල් එක තියෙනවා මේ සීරීස් බල්බ් එක හරහා එන්නේ. අපි ඒකත් on කරලා multimeter voltage එකට දාමු DC voltage. මේ වයර් එකේ එන්න ඕනේ voltage එක. මේක 24 volts power supply එක. මේක 24 volts power supply එක. අපි බලමු මේ කොහොමද වැඩ කරන විදිය කියලා. සීරීස් කෝඩ් එක දාගත්තා. හරි. ෆියුස් එක අවුලක් නැතුව ඉතින් ෆියුස් එකකුත් මෙතන තියෙනවා. ෆියුස් එකකුත් තියෙනවා. බලමු. මොකක්ද ඒක? ඔන්න on කරනවා. සප්ලයි එක on වුණා. දැන් අපි මෙතනින් on කරමු. වව්. හොඳ කැපැසිටර් එකක් තියෙනවා. හොඳට charge වුණා. බලමු මොකක්ද කියලා. ෆෑන් එක නම් වැඩ නැහැ. ෆෑන් එක නම් වැඩ කරන්නේ නැහැ. බලමු වෝල්ටේජ් කොහොමද කියලා. right. Ah, 2 volts, 2.8 volts. මොකක්ද කේස් එකක් තියෙනවා කියන්නේ ඔන්න charge එක බැටරි මේ කැපැසිටර් charge එක මේ අඩු වෙනවා. අඩු වෙනකොට වැඩි වෙනවද? හරි. so ගොඩක් දුරට ප්‍රශ්නේ තියෙන්නේ output පැත්තේ. අපි ගලවලා බලමු එහෙනම් මොකක්ද තත්ත්වය කියලා. හරි. ඔෆ් කරා මේ වගේ දේවල් ගලවද්දී අනිවාර්යෙන් capacitors discharge වෙනකන් ඉන්න ඕනේ. හරි. කැපැසිටර් එකේ සප්ලයි තියෙන හින්දා තමයි මෙච්චර පෙන්වන්නේ. කැපැසිටර්ස් ඩිස්චාර්ජ් කරලා තමයි මේ ගලවන්න ඕනේ. මොකද ලොකු වෝල්ටේජ් එක 400 වෝල්ට්ස් වගේ මේ ස්ටෝර් වෙලා තියෙනවා. right. මේ යන දෙකත් අර 3mm යි දෙක ගලවගමු කවර් එක ගලවගමු ඉස්සෙල්ලා අතරින්. කනෙක්ටර් දැන් මෙතන දාන්න ස්විච් එක හොඳයි ෆියුස් එක හොඳයි කනෙක්ෂන්ස් හොඳයි මෙතන තියෙන විදිය මුළු පවර් සප්ලයි එකම ගලවලා බලන්න වෙනවා. ස්ක්‍රූ වලින් තියෙන්නේ මෙතන සීල් එක නම් කඩලා දෙන්නේ. මේක අපි ගලවගමු නේ කනෙක්ෂන් එක. නියුට්‍රල් එක එක හරි එක සයිඩ් එකකින් තියාගත්තා. ගලවලා මොකවරේ බලමු කැපැසිටර් එක කොච්චර charge එකක් තාම තියෙනවද කියලා. බලමු මොකද ලෙඩේ කියලා. ෆෑන් එක මවුන්ට් කරලා තියෙන টොප් කවර් එකට. එන දෙකක් මිසින්.
මේක තියෙනවා මේ කැපැසිටර්ස් දෙක. ඒ කියන්නේ කොහොමද සිස්ටම් එක වැඩ කරන්නේ කියලා, පවර් සප්ලයි කොහොමද වැඩ කරන්නේ කියලා බලමු. මේක Ender 3 printer එකේ පවර් සප්ලයි බෝඩ් එක. ඉන්පුට් එක 230 volts මෙතනට දෙන්න පුළුවන්. මෙතනට දෙන්නේ. ඊට පස්සේ මේක earth එක. අපි දැන් මේක සිම්පල් විදිහට බලමු කොහොමද මේක වැඩ කරන්නේ කියලා. මේ පවර් සප්ලයි එකේ මුලින්ම මේ ඉන්පුට් එක එනකොට මුලින්ම අපිට තියෙනවා ප්‍රොටෙක්ෂන්ස්. හරිද? AC ඉන්පුට් එක මෙතනින් එනකොට මුලින්ම අපිට තියෙනවා ප්‍රොටෙක්ෂන්ස්. ඒ ප්‍රොටෙක්ෂන්ස් තමයි මේ සප්ලයි එක ඩිරෙක්ට් PCB එකට යන්නේ නැහැ. ඉතින් මේ ප්‍රොටෙක්ෂන්ස් හරහා තමයි යන්නේ. මෙතන තියෙනවා NTC එකක්, fuse එකක් තියෙනවා. ඊට පස්සේ metal oxide various එකක් තියෙනවා. මෙතෙන් MOV. මේවා හරහා තමයි මුලින්ම එන්ටර් වෙන්නේ. ඒකට fuse එකකින් මොකක් හරි ෂෝට් එකක් තියෙනවා නම් එහෙම බෝඩ් එක මේ හයි කරන්ට් අරගෙන fuse එකේ තියෙන රේටින්ග්ස් වලට වඩා වැඩියෙන් ගියපම ඒක fuse වෙනවා. එතකොට බෝඩ් එක එකෙන් ප්‍රොටෙක්ට් කරනවා. ඊට පස්සේ MOV එක සර්ච් වලට යොදාගෙන තියෙනවා. ඒ කියන්නේ ස්පයික්ස් આવුත් එම මේක රේටින්ග්ස් වලට වඩා වැඩි වෝල්ටේජ් එකක් આવුත් එම අපි කියන 230 තියෙනවා නම් මේක අපි කියමු 250 260 හරි උදාහරණයකට ඒ වගේ ප්‍රමාණයක් වගේ වෝල්ටේජ් આવුත් එහෙම මේකේ රෙසිස්ටන්ස් එක වැඩි වෙලා අඩු වෙලා මේක මෙතනින් ෆියුස් වෙනවා. මෙතනින් ෆියුස් වුණාම ෆියුස් වෙනවා කියන්නේ ෆියුස් වෙනවට වඩා මෙතනින් ෂෝට් වෙනවා. ෂෝට් වුණාම බ්‍රේකර් එක ඔෆ් වෙනවා. මෙතනින් ෂෝට් වුණාම ඒ වගේම මෙතනින් ෂෝට් වෙන හින්දා පවර් එක ඇතුළට යන්නේ නැහැ. නේද? නිතරම මෙතනින් කම්ප්ලීට් ෂෝට්. හරි. ඊට පස්සේ තියෙනවා NTC එක. NTC එකෙන් වෙන්නේ ඉන්රෂ් කරන්ට් ලිමිට් කරන එක. ඒ කියන්නේ මේක දෙනවනේ මේ ලොකු කැපැසිටර්ස් දෙකක්. හරිද? මෙන්න මේ කැපැසිටර්ස් දෙක චාර්ජ් වෙනකොට ලොකු කරන්ට් එකක් එකපාරටම අදිනවා. මෙතන ෂෝට් වෙලා තිබුණොත් එහෙම මේක මේ NTC එක දාන්න නැතුව තිබුණොත් එහෙම මේක ලොකු කරන්ට් එකක් අදිනවා. මේ NTC එක වැඩ කරන්නේ ටෙම්පරේචර් එක අඩු වෙනකොට රෙසිස්ටන්ස් එක වැඩි. හරිද? ටෙම්පරේචර් එක වැඩි අඩු වෙනකොට රෙසිස්ටන්ස් එක වැඩි වෙනවා. ටෙම්පරේචර් එක වැඩි වෙනකොට රෙසිස්ටන්ස් එක අඩු වෙනවා. එතකොට මොකද වෙන්නේ? මෙතනින් ඩිරෙක්ට් සප්ලයි එකක් ඇවිල්ලා මේකෙන් කැපැසිටර්ස් වලින් කැපැසිටර්ස් චාර්ජ් කරන්න සප්ලයි එක අදිනකොට මේ NTC එක තියෙන රූම් ටෙම්පරේචර් එකේ. රූම් ටෙම්පරේචර් එකේ තියෙනකොට මේකේ රෙසිස්ටන්ස් එක වැඩි. එතකොට රෙසිස්ටන්ස් එක වැඩි හින්දා එකපාරටම ලොකු කරන්ට් එකක් අදින්න බෑ. ඒ වගේම කරන්ට් එක මේක හරහා යනකොට මේක චුට්ටු චුට්ටු රත් වෙන්න ගන්නවා. චුට්ටු චුට්ටු රත් වෙනවා කියන්නේ ටිකක් සාමාන්‍ය වේගයකින් මේක රත් වෙනවා. ඒ රත් වෙනකොට මේකේ රෙසිස්ටන්ස් එක අඩු වෙනවා. මේක රත් වෙනකොට රෙසිස්ටන්ස් එක අඩු වෙනකොට මොකද වෙන්නේ? කරන්ට් එක එන සප්ලයි එක නෝමල් විදිහට යන්න පටන් ගන්නවා. එතකොට මේක සෑහෙන දුරට චාර්ජ් වෙලා ඉවරයි මේ කැපැසිටර්ස් දෙක. එතකොට ඉන්රෂ් කරන්ට් එක මොකද ප්‍රශ්නයක් වෙන්නේ ඉන්රෂ් කරන්ට් එකේ හින්දා. මොකද මේකෙන් ඉන්රෂ් කරන්ට් එක ඒ විදිහට ටෙම්පරේචර් එක වැඩි වෙනකොට රෙසිස්ටන්ස් එක අඩු කරලා කන්ට්‍රෝල් කරනවා. රයිට්. ඊට පස්සේ අපිට තියෙන යාළුවනේ NTC එක තියෙනවා, fuse එක තියෙනවා, MOV එක තියෙනවා, වෙරිස්ටර් එක. ඊට පස්සේ තියෙනවා අපිට මේ කැපැසිටර්ස් තියෙනවා, කොයිල් ෆිල්ටරේෂන් එකක් තියෙනවා. ඒකෙන් වෙන්නේ අනවශ්‍ය නියම වැලියු එකට වඩා වැඩි හෝ අඩු අනවශ්‍ය AC සිග්නලුයි DC සිග්නලුයි මොන හරි ඉන්කමින් එකේ තියෙනවා නම් ඒක වළක්වනවා. ඒ වගේම තමයි මේක ඇතුලේ හයි ෆ්‍රීකවන්සි වැඩ කරන හින්දා ඒතකොට ඒ වලින් එළියට සමහරට යන්න පුළුවන්. ඒ වලින් එළියට ගිහිල්ලා බලපෑමක් කරන්න පුළුවන් අපේ ඉන්කමින් සප්ලයි එකට. දන්නවද? ඒතකොට ඉන්කමින් සප්ලයි එකේ අනවශ්‍ය විදිහට එක ෆ්‍රීකවන්සි හැදෙන්න පුළුවන් අනවශ්‍ය දේවල්. එතකොට අනවශ්‍ය ඒ ෆ්‍රීකවන්සි ග්‍රවුන්ඩ් කරන එකත් මේ දෙකෙන් කරන්න පුළුවන්. මේ දෙක ඒකට තමයි යොදලා තියෙන්නේ. මේවා මේ ස්ටෑන්ඩඩ් ෆිල්ටරේෂන් ස්ටෑන්ඩඩ්. මේවා ප්‍රොටෙක්ෂන්, මේවා ෆිල්ටරේෂන් ස්ටෑන්ඩඩ්. ඊට පස්සේ අපිට යන්න තියෙන්නේ මේ DC කරන එකට. ඒ කියන්නේ හයි වෝල්ටේජ් DC කරනවා මෙතන. ඊට පස්සේ අපිට තියෙන්නේ රෙක්ටිෆිකේෂන්. ඒ කියන්නේ DC කරනවා. හයි වෝල්ටේජ් එක මේක DC කරනවා. ඒකෙන් කරන්නේ මේන පවර් එක බ්‍රිජ් රෙක්ටිෆයර් එක මේ තියෙන බ්‍රිජ් රෙක්ටිෆයර් එක මේක හරහා යවලා කන්වර්ට් කරනවා DC වලට.
ඒක DC වලට කන්වර්ට් කරනකොට මෙතන තියෙන මෙතනින් එන 230 වෝල්ටේජ් එක AC වෝල්ට් එක දැන් approximately 325 volts වලට වගේ ගෙනියනවා මෙතනින්. හරි. ඊට පස්සේ තියෙන්නේ capacitance. bulk capacitors තියෙනවා මෙතන high voltage capacitors. මේ ලොකු capacitors දෙකට මේ එන high voltage DC එක store කරගන්නවා. ඒතකොට දැන් එන අර මේ මෙතනින් එන high voltage එක DC වෙලා එන එක මේකට store කරගන්නවා. ඒතකොට මේ හරිය මෙතන තියෙන තව section එකක් මේකෙන් කරන්නේ මේ එන supply එක ලබා දෙන supply එක 110ද 230ද කියලා select කරන එක. හරිද? මේක දැන් දැනට තියෙන 230 වල select කරලානේ. ඒතකොට 230 වල select කරපුවම 230 supply එකක් තමයි මෙතනින් එන්නේ. ඒක මෙතනින් මේක හරහා යනවා switch වෙනවා නිකන් switch වෙනවා. ඊට පස්සේ මේ capacitors දෙකට store කරගන්නවා මේ 230 DC වෙලා එන මේ 325 වගේ තත්ත්වයක තියෙන voltage එක. හරිද? ඊට පස්සේ මේ capacitors දෙකම තියෙන්නේ DC smooth කරන්න සහ energy store කරගන්න. ඒ කියන්නේ මේකේ එතනින් එහාට සිද්ධ වෙන ක්‍රියාවලියට power supply එකේ සිද්ධ වෙන ක්‍රියාවලිය සඳහා energy එක store කරගන්නයි ස්මූත් කරන්නයි තමයි මේ capacitors දෙක ප්‍රධාන වශයෙන් තියෙන්නේ. නැත්නම් 230 direct DC කරපුවාම ඒක ස්මූත් නෑනේ, ඒක ripples තියෙනවා. මොකද මම මේක මෙතන දාන්නම් මේ වීඩියෝ එකට දාන්නම් මේ හරියට මේ ඩයග්‍රෑම් එකක් ඒකේ කොහොමද එන්නේ කියලා. ඊට පස්සේ capacitors හරහා කොහොමද ස්මූත් වෙන්නේ කියලා. එතකොට ඒ දෙකෙන් එකකින් වෙන්නේ ඒ ටික. ඊට පස්සේ ස්මූත් කරගෙන මේ ස්ටේජ් එකේ වෝල්ටේජ් එක හරි ඩේන්ජරස්. මෙහෙම තියෙද්දි ටච් කරන්න යන්න එපා කීයටවත් නිකන්. හරි මේ ඇතුලේ පාර්ට්ස් එහෙම ටච් කරන්න යන්න එපා නිකන් කීයටවත්. මොකද මේකේ තියෙනවා ස්ටෝර් වෙලා ලොකු වෝල්ටේජ් එකක් 325 approximately 325 වගේ වෝල්ටේජ් එකක් මේකේ ඇතුලේ ස්ටෝර් වෙලා තියෙනවා. right. ඊට පස්සේ තියෙන්නේ ස්විචින් සෙක්ෂන් එක. ස්විචින් සෙක්ෂන් එක ඒ කියන්නේ මේ මෙතන දැන් තියෙනවනේ DC සප්ලයි එක. high voltage DC supply එක ස්විච් කරන්න ඕනේ මෙන්න මේ මෙතන තියෙන MOSFET වලින්. MOSFET වලින් ස්විච් කරනවා මේ MOSFET දෙක use කරලා මේක ස්විච් කරනවා very fast on off කරනවා. ඒ කියන්නේ නිකන් 50 Hz නෙමෙයි දැන් අපි කතා කරන්නේ. අපි කතා කරන්නේ 50 to 100 kHz වගේ. හරිද? kHz වගේ ඒ තරම් ස්පීඩ් එකකින් මේ MOSFET දෙක ස්විච් කරනවා මෙතනින් පස්සේ. ඇයි? දැන් අපිට ආපහු හදාගන්න ඕනේ AC voltage එක. high frequency AC voltage එකක් හදනවා අපි මේ දෙක ස්විච් කරලා. right? ඊට පස්සේ ස්විච් කරන මේ high frequency switch කරන මේ voltage එක සපයනවා ඒ දෙකෙන් යනවා මෙන්න මේ transformer එක. මේක high voltage frequency transformer එකක්. හරිද? transformer එක පුංචි. මොකද high voltage high frequency හින්දා මේ transformer එක normal 50 Hz transformer එකක් නෙමෙයි. මේක high frequency නිසා මේ transformer එක පොඩි. හැබැයි power එක ලොකුයි. voltage එක 325 වගේ switch කරනවා 325 400 වගේ switch කරනවා. හැබැයි high frequency. ඒකට high frequency switch කරද්දී අපිට ලොකු transformers ඕනේ නැහැ. මේ switch mode power supply එකේ ප්‍රධාන හේතුව ඒකයි. normal supply එක DC කරලා ඒක store කරලා high frequency switch කරනවා. එතකොට මේ transformer එක පුංචි කරන්න පුළුවන්. ඒක තමයි ප්‍රධානම system එක ප්‍රධානම හේතුව switch mode power supply නිර්මාණය වෙන්න. නැත්නම් අර normal transformers වලින් normal frequency supply off කරද්දී මේ switch කරද්දී transformer එක ගොඩක් ලොකු වෙන්න ඕනේ. අන්න ඒකයි case එක. ඉතින් ඒ විදිහට මෙහෙම switch කරනවා. right? switch කරනවත් එක්කම මේක frequency එක මේ transformer එක supply එක දුන්නාට පස්සේ මේ transformer එකේ තියෙන secondary primary එකට supply එක දෙනවා අර switch කරන high frequency supply එක. ඒකට secondary output එකෙන් secondary coil එකෙන් එන voltage එක reduce කරනවා. හරිද? reduce කරලා ඒක supply කරනවා high frequency. තාමත් අපි කතා කරන high frequency. ඒකෙන් දෙනවා මෙන්න මේවා diodes. හරිද? මේ තියෙන්නේ diodes.
මේකෙන් කරන්නේ අර high frequency low voltage එක. කියන්නේ මේ transformer එක පස්සේ isolate වෙලා එන step down වෙලා එන low voltage එක. හැබැයි high frequency මේ rectifiers වලින් DC කරනවා අපව. හරිද? මේ වලින් DC කරනවා. DC කරලා මේ diodes වලින් තමයි ඒක DC වෙන්නේ. ඊට පස්සේ output එක ඒකෙන් එන output එක plus minus මෙන්න මේ coil එක හරහායි සමහරට coil එකක් සමහරට දෙකක් power supply එකේ හැටියට ඒක වෙනස් වෙනවා. ඒ coil එක හරහායි මෙන්න මේ capacitors හරහායි හරිද? මේවා low voltage capacitors. ඒ කියන්නේ මේකෙන් supply කරන මේක 24 volts වඩා ටිකක් වැඩි capacitors. ඒවා ගොඩක් මේ capacitors වලින් සහ මේ coil එකෙන් DC එක ස්මූත් කරනවා. දැන් high frequency switch වෙන මේවා high frequency diodes මේ high frequency diodes වලින් switch කරන DC කරන high frequency low voltage එක මේවා හරහා ස්මූත් කරනවා. ස්මූත් කරලා අපිට එළියට මෙතනින් out කරනවා 24 volts. හරිද? දැන් ඊට අමතරව මේ power supply වල තියෙනවා තවත් දෙයක්. දැන් මේ power supply එකේ input එක හරිද? high frequency මේක හැදෙන විදිය මේ frequency එක අනුව අපිට තීරණය කරන්න පුළුවන් මෙතනින් out වෙන voltage එක කොහොමද කියලා. හරිද? ඒක කරන්න අපිට out වෙන voltage එක බලා ගන්න ඕනේ. power supply එක out වෙන voltage එක බලා ගන්න ඕනේ හරියටම කීයක් out වෙනවද කියලා. ඒ out වෙන voltage එක අපි කියමු 24 නේ දැන් අපිට මේකෙන් ඕනේ. අපිට 24 ඕනේ වෙනකොට මේකෙන් 25 out වුණොත් මේකේ frequency එක පොඩ්ඩක් අඩු කරලා හරිද? frequency එක අඩු කරලා මේකෙන් out වෙන voltage එක 24 volt ඉතාමත් ඉක්මනින් අඩු කරගන්නවා. එතකොට බැරි වෙලා 23 out වුණොත් මේක load වෙනකොට එහෙම මේ වෙලාව එහෙම 23 වගේ out වුණොත් එහෙම මෙතනින් ආපහු එක sense කරලා මේකේ system එකෙන් sense කරලා මෙතනින් frequency එක චුට්ටක් වැඩි කරලා ඒ අවශ්‍යතාවයට output එක ආපහු 24 volt නග ගන්නවා. අන්න ඒ වගේ එහෙම සිස්ටම් එකක් තියෙනවා. අන්න ඒකට කියන්නේ ඒක sense කරන්නේ feedback loop එකකින්. ඒ කියන්නේ output voltage එක current හරිද කියලා බලන්න මේ feedback circuit එකකින් measure කරනවා. හරිද? ඒකට සාමාන්‍යයෙන් යොදා ගන්නවා optocouplers. හරිද? ඒ optocouplers යොදාගෙන optocoupler එක හරහා යවනවා අර voltage එක. එතකොට optocoupler එකේ තියෙන මේ diode එක LED එක මේ පත් වෙන විදිය අනුව ෆොටෝ ට්‍රාන්සිස්ටර් ඔප්ටෝකප්ලර් එකේ තියෙන ෆොටෝ ට්‍රාන්සිස්ටර් එක අනිත් පැත්තේ සෙන්ස් එකට. අන්න ඒ ෆොටෝ ට්‍රාන්සිස්ටරේ වෝල්ටේජ් එක මේ වේරි කරගන්නවා. ඒ වේරි කරගන්න වෝල්ටේජ් එක මෙෂර් කරගන්නවා කන්ට්‍රෝල් IC එක. මේ ෆ්‍රීකවෙන්සි එක හදන කන්ට්‍රෝල් මේකේ හයි ෆ්‍රීකවෙන්සි එක හදන කන්ට්‍රෝල් IC එක මෙෂර් කරගෙන ඒකෙන් කන්ට්‍රෝල් IC එකට සිග්නල් එක දෙනවා අඩුද වැඩිද කොහොමද ස්ටේබල් කරගන්න ඕනේ කියලා. හරිද? අන්න ඒ වගේ. එතකොට මේකේ දැන් මේ පවර් සප්ලයි එක බලපුවාම අපිට පේනවා වෙන දෙයක්. මේ පවර් සප්ලයි එකේ ඔප්ටෝකප්ලර් එකක් නැහැ. හරිද? මේ පවර් සප්ලයි එකේ ඔප්ටෝකප්ලර් එකක් පේන්නේ නැහැ. එතකොට මේක කොහොමද මේ වැඩේ කරන්නේ? මේ පවර් සප්ලයි එකේ ඔප්ටෝකප්ලර් එකක් නැති හින්දා එහෙමනම් මේ ෆීඩ්බැක් එක කොහොමද එන්නේ? ආන්සර් එක ඒකට උත්තරේ තියෙන්නේ මෙන්න මෙතන. right? මේ සෙක්ෂන් එකේ මේ පුංචි ට්‍රාන්ස්ෆෝමර් එකෙන් තමයි මේ ඔප්ෂන් එක ඒ වැඩේ කරන්නේ. හරිද? මේ පොඩි ට්‍රාන්ස්ෆෝමර් එක මේන් ට්‍රාන්ස්ෆෝමර් එකක් නෙමෙයි. ස්ටෙප් ඩවුන් කරන එහෙම ස්ටෙප් අප් කරන මේන් ට්‍රාන්ස්ෆෝමර් එකක් නෙමෙයි. මේකට කියන්නේ ෆීඩ්බැක් ට්‍රාන්ස්ෆෝමර් එක කියලා. මේ ෆීඩ්බැක් ට්‍රාන්ස්ෆෝමර් එක නැත්තම් ඩ්‍රයිව් ට්‍රාන්ස්ෆෝමර් කියලාත් කියනවා මේකට. මේකෙන් තමයි isolation එකයි main supply අපි කියමු. දැන් මෙතන isolate වෙන්න එපා. මෙතනින් isolate වෙනවා high frequency high voltage එකයි low voltage එකයි අනිවාර්යෙන් isolate වෙන්න ඕනේ. එතකොට මේ isolation එක ආපහු අර high voltage උයි high frequency high voltage උයි low voltage උයි connect නොවෙන්න තමයි optocoupler එක දාන්නේ. මොකද optocoupler එකත් isolate කරනවා. optocoupler එක communicate කරන්නේ light වලින්. light එකෙනුයි sense එකෙනුයි. හරි? ඒ වගේම මේ ට්‍රාන්ස්ෆෝමර් එකත්
මේ ෆීඩ්බැක් ට්‍රාන්ස්ෆෝමර් එකත් අයිසොලේට් කරනවා හයි වෝල්ටේජ් සෙක්ෂන් එකයි හයි ෆ්‍රීකවන්සි හයි වෝල්ටේජ් සෙක්ෂන් එකයි ලෝ වෝල්ටේජ් සෙක්ෂන් එකයි right මේක instead of මේ ඔප්ටෝකප්ලර් මේකේ ට්‍රාන්ස්ෆෝමර් එක යූස් කරලා අයිසොලේට් සහ ෆීඩ්බැක් දෙකම ගන්නවා මේකේ ෆීඩ්බැක් එක කොහොමද වැඩ කරන්නේ හරි සිම්පල් සෙකන්ඩරි සයිඩ් එකේ අවුට්පුට් වෝල්ටේජ් එක මේ රෙසිස්ටර්ස් සහ ඩයෝඩ් හරහා මේ තියෙන මේ රෙසිස්ටර්ස් සහ ඩයෝඩ් හරහා මේ සෙන්ස් කරලා මේකට මේ ට්‍රාන්ස්ෆෝමරේට ලබා දෙනවා මේ ට්‍රාන්ස්ෆෝමරේට ලබා දුන්නම එහෙම සෙන්ස් කරපු සිග්නල් එක මේ පොඩි ට්‍රාන්ස්ෆෝමර් එකට යනවා ගියාට පස්සේ මේ ට්‍රාන්ස්ෆෝමර් එකේ රෝල් එක තමයි මේ ට්‍රාන්ස්ෆෝමර් එක කරන්නේ අවුට්පුට් සයිඩ් ඉන්ෆෝමේෂන් එක ඒ කියන්නේ මේකෙන් ලැබෙන සිග්නල් එක මේ කන්ට්‍රෝල් IC එකට සේෆ් විදිහට පාස් කරනවා. ඒ කියන්නේ අයිසොලේට් කරලා මෙන්න මේ කන්ට්‍රෝල් IC එකට සේෆ් විදිහට පාස් කරනවා. මේ සිග්නල් එක. මේ සිග්නල් එක මේකට පාස් වුණාට පස්සේ වෙන්නේ කන්ට්‍රෝල් IC එක හොඳින් කන්ට්‍රෝල් IC එක මේ කන්ට්‍රෝල් IC එකේ වෝල්ටේජ් එක අඩු වැඩිද කියලා ඒක සෙන්ස් කරලා මෙතනින් එන වෝල්ටේජ් එක අඩුයිද වැඩිද කියලා සෙන්ස් කරලා ඒකට අනුව මේකෙන් සප්ලයි කරන ෆ්‍රීකවෙන්සි එක වෙනස් කරනවා මෙන්න මේ MOSFET වලට වෝල්ටේජ් එක නැත්නම් ස්විච් එක අඩු කරනවා ස්විචින් අඩු කරනවා වෝල්ටේජ් එක අඩු නම් ස්විචින් එක වැඩි කරනවා එහෙම තමයි මේකෙන් මේ වෙන්නේ එතකොට පොඩ්ඩක් නිකන් හිතලා බලුවොත් ඇයි මේ මැනුෆැක්චරර්ස්ලා මේ වගේ පවර් සප්ලයි මැනුෆැක්චර් කරන කට්ටිය ඇයි මේ ඔප්ටෝකප්ලර්ස් දාන්න නැතුව මේ වගේ සිස්ටම් මේවා කරන්නේ සමහර වෙලාවට ඔප්ටෝකප්ලර් එකේ සමහර තව සර්කිට්‍රි එක ටිකක් වැඩි වෙනවා ගොඩක් වෙලාවට කෝස්ට් එක අඩු වෙනවා මේකෙන් ඊට පස්සේ ඒ දෙකම තාක්ෂණ දෙකක් ඉතින් දෙවි විදිහකටම හදන්න පුළුවන් ඇත්තටම කෝස්ට් එක අඩු කරන්න පුළුවන් පාර්ට්ස් අඩු කරන්න පුළුවන් ඒකට සිම්පල් ඒ වුණාට රොබස්ට් ඒ කියන්නේ හොඳ ස්ථිර දෙයක් මේව කරන්න පුළුවන් පවර් සප්ලයි එක හදන්න පුළුවන් ඒ වුණාට මේකේ ඩවුන් සයිඩ් එක තමයි මේ ෆීඩ්බැක් ට්‍රාන්ස්ෆෝමර් එක නිසා ෆෝල්ට් වුණොත් අවුට්පුට් වෝල්ටේජ් එක ෆ්ලක්ෂුවේට් වෙනවා. ඒ කියන්නේ ගොඩක් වේරි වෙනවා අපිට 24 වලට වෙන දේවල් ඉන්න පුළුවන් මේ වෙන හයි වෝල්ටේජ් ලෝ වෝල්ටේජ් විතරක් දෙන්න පුළුවන් මේකේ මේ ෆ්ලක්ෂුවේට් වෙලා. ඒ වගේ වෙනවා. ඒකට සමහර වෙලාවට පවර් සප්ලයි ස්ටාර්ට් වෙන්නේ නැහැ. ඒක කොහොමද ෆීඩ්බැක් එකේදී වෙන එකක් සේෆ්ටි එක. ඊට පස්සේ කොහමද ඔන්නුනා කියමු ඔන්නලා සමහර වෙලාවට හයි වෝල්ටේජ් මෙතනින් දීලා මේ ට්‍රාන්ස්ෆෝමර් මේ කැපැසිටර්ස් වලට උහුලන්න පුළුවන් ප්‍රමාණයට වඩා වෝල්ටේජ් එකක් දෙන්න ගිහිල්ලා වැරදිලා මේවා මේ පුපුරු ලෑන්ඩ් වුණත් සද්දයක් වුණත් එන්න පුළුවන් මේකෙන් අන්න ඒ වගේ තමයි තියෙන්නේ සේෆ්ටි වලට මේක ඇතුලේ සේෆ්ටි සම්බන්ධව කතා කරන මේ වගේ පවර් සප්ලයි හදනකොට ගොඩක් සේෆ් වැඩ කරන්න ඕනේ මොකද මේ ඒරියා එකේ 325 වෝල්ට්ස් වගේ තියෙනවා හයි වෝල්ටේජ් 230 වලට වඩා වැඩි ඒ කියන්නේ පවර් ඩිස්කනෙක්ට් කරත් මේ කැපැසිටර්ස් අනිවාර්යෙන් ඩිස්චාර්ජ් කරගෙන ඉන්න ඕනේ වෝල්ටේජ් එක චෙක් කරලා ඩිස්චාර්ජ් කරගන්න ඕනේ බෝඩ් එකට අත ගන්න කලින් ඉතින් මේ පවර් සප්ලයි එක ඔප්ටෝකප්ලර් ගන්න නැති වුණාට ෆීඩ්බැක් එක කරන්නේ මේ පොඩි ට්‍රාන්ස්ෆෝමර් එකෙන් ෆන්ක්ෂන් එක සේම් මෙතඩ් එක විතරයි වෙනස් right ඒ වගේම යාළුවනේ මේ වගේ පවර් සප්ලයි වල ස්විච් මෝඩ් පවර් සප්ලයි වල SMPS වල තියෙන තවත් ඔප්ෂන් සේෆ්ටි ඔප්ෂන් එකක් තමයි කරන්ට් සෙන්සිං ඒ කියන්නේ මේ මෙතනින් අවුට් වෙන DC වෝල්ටේජ් එකේ කරන්ට් එක මෙන්න මේ තියෙන මේ රෙසිස්ටර්ස් වලින් මේ රෙසිස්ටර්ස් හරි ගොඩ ඉතාමත් මේ ලෝ රෙසිස්ටන්ස් වල රෙසිස්ටර්ස් ඒ කියන්නේ මිලි ඕම්ස් ගණක් වගේ තමයි පෙන්වන්නේ ඒ වලින් සෙන්ස් කරනවා මේකේ තියෙන මේකෙන් අවුට් වෙන කරන්ට් එක කරන්ට් එක කොච්චරද කියලා ලිමිට් මේකේ තියෙන මේ නියමිත කරන්ට් එකට වඩා ප්‍රමාණයක් අවුට් වෙනවද එහෙම කියලා චෙක් කරගන්න. මොකද ඒ චෙක් කරන විදියට චෙක් කරලා ඒක ෆීඩ්බැක් කරනවා මේ කන්ට්‍රෝල් IC එකටම එතකොට බැරි වෙලා මේ අවුට්පුට් එක ෂෝට් වුණොත් එහෙම ඒ ෂෝට් එකකින් වැඩි වෙන කරන්ට් එක මේකෙන් සෙන්ස් කරලා මේ පවර් සප්ලයි එක ඔෆ් කරගන්න පුළුවන් සේෆ්ටි වලට. එතකොට මේ MOSFET ඩයෝඩ්ස් අනම්මනම් ඒව මුකුත් ඩැමේජ් වෙන්නේ නැතු වෙන්න පවර් සප්ලයි එකේ ප්‍රොඩක්ෂන් එක ඒ විදිහට හදා ගන්නවා.
ඒක මේ ෂන්ට් රෙසිස්ටර්ස් තියෙන අවුට්පුට් සයිඩ් එකේ 24 DC ලයින් එක සීරීස් කරලා හරි සීරීස් කරලා තමයි එහෙම තියෙන්නේ රීසන් එක එහෙම තියෙන රීසන් එක තමයි මේ අර ප්‍රොටෙක්ෂන් එක කරන්ට් එක ෂන්ට් රෙසිස්ටර් එක හරහා යනකොට පොඩි වෝල්ටේජ් ඩ්‍රොප් එකක් ඉන්පුට් එකේ අවුට්පුට් එකේ සිද්ධ වෙනවා. අන්න ඒක සෙන්ස් කරන්න පුළුවන් මේ වෝල්ටේජ් ඩ්‍රොප් එක සෙන්ස් කරන්න පුළුවන් මේ IC එකට. මේ තියෙන IC එකට මේ වෝල්ටේජ් ඩ්‍රොප් එක සෙන්ස් කරන්න පුළුවන්. ඒ සෙන්ස් කිරිල්ල කරන්ට් එක වැඩි වෙනකොට ඒ වෝල්ටේජ් ඩ්‍රොප් එක වැඩි වෙනවා. එතකොට ඒකෙන් IC එක තීරණය කරනවා කරන්ට් එක අවුට්පුට් එක වැඩිද අඩුද කියලා. ඊට පස්සේ එහෙම කරලා ඒක මේ කට් කරලා මේ කරන්ට් එක සප්ලයි එක අවුට් කරලා ඔෆ් කරලා මේ එයාට පුළුවන් පවර් සප්ලයි එක ප්‍රොටෙක්ට් කරගන්න. එතකොට මේ මල්ටිපල් ෂන්ට් රෙසිස්ටර්ස් දාලා තියෙන්නේ කරන්ට් එක වැඩිපුර අදින්න පුළුවන් වෙන්නයි. ඒ වගේම මේ හීට් එක මේ හරහා යනකොට කරන්ට් එක යනකොට මේ රෙසිස්ටර් එකේ පොඩි හීට් එකක් ඇති වෙනවා රෙසිස්ටර්ස් වල යනකොට හීට් එකක්. ඒ හීට් එක ඩිස්ට්‍රිබියුට් කරපුවාම මේ එකකින් දරා ගන්න ප්‍රමාණය අඩු වෙන හින්දා එහෙමයි ඒකටයි. ඒ වගේම ඇකියුරේට් සෙන්සිං ගන්න. ඒ කියන්නේ දෙකක්ම එහෙම කරලා සෙන්ස් කරපුවම එතකොට ඒක ඇකියුරේට්. එතකොට එකකට වැරදුනොත් අනිත් එක හරියන්න ඕනේ. එතකොට දෙක මැච් කරගන්න පුළුවන් සිස්ටම් එකට. අන්න ඒකයි ප්‍රධානම හේතුව එහෙම කරන්න. එතකොට කොමන් ෆෝල්ට්ස් තමයි පවර් සප්ලයි මේ ෂන්ට් රෙසිස්ටර්ස් ඕපන් වුණොත් එහෙම මේ මොන හරි වෙලා ඩැමේජ් වුණොත් එහෙම ෂෝට් වෙලා මේ අපි කියමු ජොයින්ට් ලූස් වෙලා මොන හරි මේ වුණොත් එහෙම අවුට්පුට් 0 වෙනවා. වෝල්ටේජ් එක අවුට් කරන්නේ එහෙම නැත්නම් ලූස් කනෙක්ෂන්ස් අනම්මනම් හරි රෙසිස්ටන්ස් එක වැඩි වෙලා වගේ තිබුණොත් එහෙම මේ වෝල්ටේජ් ඩ්‍රොප් වෙනවා. ඒ වගේ මේ එතකොට කරන්ට් එක නියම ප්‍රමාණයට අදින්න කලින් කට් වෙනවා. ඒ වගේ දේවල් සිද්ධ වෙන්න පුළුවන්. රයිට්. මේවා චෙක් කරද්දී මල්ටිමීටර් එකෙන් උනත් චෙක් කරද්දී අපිට පුළුවන් ඕම්ස් දාලා චෙක් කරන්න. රයිට්. ඕම්ස් රේන්ජ් එකට දාලා අපිට චෙක් කරන්න පුළුවන් මේ රෙසිස්ටර්ස්. අපිට මේක මල්ටිමීටර් එකේ දාලා චෙක් කරද්දී මේ වල රෙසිස්ටන්ස් පෙන්වන්නේ තාමත් අඩුවෙන් ගොඩක් අඩුයි. මිලි ඕම්ස් ගණන් වල තමයි රෙසිස්ටන්ස් තියෙන්නේ මේ වල සාමාන්‍යයෙන්. එකද 0 ඒ කියන්නේ මිලි ඕම්ස් ඉඳ තමයි ඒක 0 පෙන්වන්නේ. ඒ වගේ තාමත් අඩු සෙන්සිං තමයි එතන පෙන්වන්නේ. එතකොට මේකේ මේ පවර් සප්ලයි එකේ ප්‍රොටෙක්ෂන්ස් වෝල්ටේජ් ප්‍රොටෙක්ෂන් එකක් විතරක් නෙමෙයි. ඒ කියන්නේ මේකෙන් කරන වෝල්ටේජ් ප්‍රොටෙක්ෂන් එක විතරක් නෙමෙයි කරන්ට් ප්‍රොටෙක්ෂන් එකකුත් තියෙනවා. දැන් අපි මේ බෝඩ් එක ගල්වලා ගමුද එළියට. බලමු මොකද වෙලා තියෙන්නේ කියලා. හරි. මේ බෝඩ් එක මේ මවුන්ට් එකෙන් ගලවලා හීට් සින්ක්ස් වලින් මේ MOSFET ඩයොඩ්ස් ගලවලා මේවා හීට් සින්ක්ස් වල හොඳට හයි කරන්න ඕනේ. මොකද මේ ගොඩක් රත් වෙනවා මේ හයි ෆ්‍රීකවන්සි වැඩ කරද්දී. ඒකින්ද මේවා අපි ගලවලා බෝඩ් එක මෙතනින් එළියට අරගෙන බලමු මේ මොකද වෙලා තියෙන්නේ කියලා. හරි එහෙනම් අපි මේක බෝඩ් එක ගලව ගන්න. අපි මුලින්ම මෙතන ෆෑන් එක ගලව ගමු. ෆෑන් එකේ කනෙක්ෂන් එක ගන්න තියෙනවා. රයිට් පරිස්සමෙන් ගලවගත්තා. ඒක පැත්තකින් තිබ්බා. රයිට් ඊට තියෙන මේ මල් ස්ක්‍රූ ෆිලිප්ස් ස්ක්‍රූස් තියෙනවා 4ක්. පේන තියෙන්නේ 4ක් අපි ගලවමු. රයිට් ඉස්සෙන් ගලව ගන්න මොකද කැපැසිටර්ස් තාමත් charge වෙලා තියෙන්න පුළුවන්. ගොඩක් දුරට තියෙනවා මේ පරිස්සමෙන් තාමත් පරිස්සමෙන් ගලව ගන්න. කැපැසිටර්ස් වල charge එක තියෙනවා. තව මේකේ තියෙනවා අපිට මේ අවුට්පුට් වෙන වෝල්ටේජ් එක හරියටම බැලන්ස් කරගන්න අපිට මැනුවලි චෙක් කරලා මල්ටිමීටර් එකකින් චෙක් කරලා වෝල්ට්මීටර් එකකින් චෙක් කරලා බැලන්ස් කරගන්න කන්ට්‍රෝල් එකකුත් තියෙනවා. ඒකත් අර ෆීඩ්බැක් එකටම
කනෙක්ට් වෙන එකක්. ඒකට අපිට හරියටම 24 volts මේකෙන් අවුට් කරගන්න පුළුවන්. දැන් මේ පැත්තේ හරිය දැන් heat sinks ගලවගමු. මේ මුලින්ම අපි මේ high frequency diodes වල heat sinks ගලවගමු. right. මේවා ගලවනකොට ටිකක් පරිස්සම් වෙන්න. මේ metal කෑලි ඇතුළට වැටලා සමහර වෙලාවට පාත් ෂෝට් වෙන්න ඉඩ තියෙනවා. දැන් මේක නම් single print PCB එක single side print කරලා තියෙන්නේ. තව තියෙනවා dual side එහෙම තියෙනවා. අනිත් එක මේ ඔය shunt resistors අනම්මන. එතන නම් voltage නෑ ඇත්තටම. දැන් මේ වෙලාවේ capacitors ළඟ තමයි high voltage side එක තමයි තියෙන්නේ. right. diode දෙකට දාලා තියෙනවා. හොඳට mount කරලා තියෙනවා. heat sink එක right. මේ කැලිත් ගලව ගන්න වෙනවා මොකද නැත්නම් බෝඩ් එක ගන්න විදියක් නැහැ එළියට. මේ තියෙන heat transferring pads වගේක්. ඒවා මේ isolate වෙනවා මේ conductive ගතිය නැහැ. ඒ කියන්නේ මේ current එක pass වෙන්නේ නැහැ මේකෙන් body එකට. ඒ වුණාට heat එක transfer වෙනවා. එතකොට ඒවා අනිවාර්යෙන් දාලා තියන්න ඕනේ නැත්නම් මේ short වෙන්න පුළුවන්. මොකද ground වෙනවා. ඒ වගේම මේ lethal main supply එක මේ body එකට එන්න ඉඩ දෙනවා. right. ඔහොම කරනවා. මෙතනත් තියෙන මේ පොඩි පොඩි කවර වගේ ඒවා අනේවත් මේ කන්ඩක්ටිව් නැති නමුත් හීට් කන්ඩක්ටිව් ස්ලීව්ස් ඔය හරි මේ හැමීට ගලවා ගමු රයිට් ඉතින් බෝඩ් එක පිටිපස්සේ මේ බෝඩ් එක මේ කේසින් එකටත් දාලා තියෙන ඒගොල්ලෝ මේ ප්ලාස්ටික් වගේ මේක මේ ප්ලාස්ටික් නෙමෙයි මේකේ මැටීරියල් එක මම මතක නැහැ කියන්නේ මේක දාලා තියෙන මේ ටච් වෙන්නේ නැති වෙන බෝඩ් එක chassis එක right මෙතන supply එක මෙතන opposite තියෙනවා දැන් මේ අපි බලමු මේකේ capacitors මෙතන තමයි capacitors තියෙන්නේ capacitors දෙකක් තියෙනවා ඒ capacitors දෙකේ charge එක තියෙනවද කියලා බලන්න right ඒක අනිවාර්යෙන් discharge කරගෙන ඉන්න ඕනේ අපි අල්ලන්න කලින් screw අනම්මනම් ඒවා screw drivers අනම්මනම් touch වෙන්න දෙන්න එපා right capacitors full charge එක right ඒක 0 right ඒවා 0 වෙලා තියෙන ටිකක් වෙලා තිබ්බ හින්දා මේක discharge වෙලා automatic හරි මේ slave එක දාන්න අමතක කරන්න එපා මේවා දාන්න ඕනේ අනිවාර්යෙන් ඕගොල්ලෝ ගලවන්නේ මෙතන මේ metal එකත් එක්ක මේ metal එකත් එක්ක chassis එක ground වෙන්නේ නැති වෙන තමයි අර slaves තියෙන්නේ ඒ වුණාට මේ diodes රත් වෙනකොට ඒ diodes වලින් පිට කරන මේ රස්නේ මේ chassis ට හරි heat sink එකට හරි යන්න පුළුවන් විදිහට තමයි හදලා තියෙන්නේ. හරි. අපි ආයෙ බලුවොත් මේ පැත්තෙන් එතනින් supply වෙනවා. neutral phase එනවා මෙතනින් මෙතන තියෙනවා protections ටික. protections වලින් පස්සේ මේ filterations තියෙනවා capacitor එක coil දෙකයි. inductors ඊට පස්සේ ඒකෙන් out වෙන එක මෙතන bridge rectifier එකේ මැද pin දෙකට යනවා AC input වලට ගිහිල්ලා DC out වෙනවා මේ දෙකෙන් හරි මේ capacitors එක ඍණ minus side එකයි plus side එක අනිත් පැත්තේ දෙනවා එතකොට මේ bridge rectifiers වල ලේසි දෙයක් තියෙනවා අඳුර ගන්න මේ මෙහෙම කට්ටයක් හපලා තියෙනවා මේ වගේ bridge rectifiers වල මේ පැත්ත තමයි plus මෙතන ගහලා දෙන්නේ පේනවද plus එක ගහලා තියෙන්නේ මේ කට් එක අපල තියෙනවා right ඒකට ඒක තමයි capacitors වල plus පැත්තට supply එක දෙන්නේ අනිත් පැත්ත minus දැන් මේක 110 වුණාම මෙතන switching එකේ හරිද 230 හරි 110 වුණාම මෙතන තියෙන switching එකේ
කේස් එකක් තියෙන මේ ස්විච් එක පේනවනේ මෙතන තියෙන ස්විච් එක. බලමු මේකේ දැන් තියෙන තත්ත්වය. sorry මල්ටිමීටර් දාගත්තා. continuity test එකට දැන් මෙතන ස්විච් එකලා තියෙන්න ඕනේ. හරි ස්විච් එකලා නැහැ අතන. මොකද ස්විච් වුණොත් මේ දෙක දෙපැත්තකට වැඩ කරනවා. හරි ඒ හින්දා මෙතන ස්විච් කරලා නැහැ. මෙතන AC එක මෙතන දෙක මේවා කරොත් එහෙම මේක වැඩ කරන්නේ පැති දෙකක් හැටියට. දැන් වෙන්නේ මෙතනින් ස්විච් එක ඔෆ් කරලා. ඔෆ් කරපුවම මේ පැත්තයි ප්ලස් and මයිනස් වැඩ කරන්නේ පැති දෙක අර එක සෙට් එකක් විදියට. මෙතන ස්විච් ඔෆ් කරලා තියෙනවා. right මෙතන ස්විච් එක ඔන් වුණොත් එහෙම මේක මෙතනින් කැපැසිටර්ස් දෙක ඩිවයිඩ් වෙනවා. ඒක තමයි වළක්වලා තියෙන්නේ. හරි 230 කිරීමෙන් වෙන්නේ ඒක. දැන් කැපැසිටර්ස් වලින් අවුට් වෙනවා. කැපැසිටර්ස් like දැන් වැඩ කරන්නේ කැපැසිටර්ස් දෙක හරියට සීරීස් කැපැසිටර්ස් දෙක වැලියු දෙක සීරීස් වෙලා තමයි වැඩ කරන්නේ. හරි කියන්නේ 200 volts 200 volts. එතකොට සීරීස් වුණාම මේක 400 volts වෙනකන් දරා ගන්න පුළුවන්. මේක 110 වුණාම කැපැසිටර්ස් දෙක වැඩ කරන්නේ දෙකක් විදියට. හරිද? මැද 0 වෙලා දෙපැත්ත වැඩ කරනවා දෙකක් විදියට. එතකොට 110 එතකොට 200 volts වලට දරා ගන්න පුළුවන් එක ගානේ. දැන් මේක 400 volts වල මේවා වෙලා ඒ වගේම කැපැසිටන්ස් උත් වැඩි වෙලා තියෙනවා. හරි 560 දෙකක් වෙලා يعني 1200 වගේ වෙලා තියෙනවා. 1120 වගේ වෙලා තියෙනවා. හරි ඊට පස්සේ මේ කැපැසිටර්ස් වලින් අවුට් වෙන එක යනවා මෙන්න මේ MOSFET වලට. මෙතන MOSFET. හරි එක පැත්ත MOSFET වල මෙතනට සෙට් වෙනවා. අනිත් පැත්ත MOSFET එකේ අර මැද එකට සෙට් වෙනවා. හරි මේ MOSFET දෙකක් ඒවා ස්විච් වෙන්නේ ස්විච් වෙන ෆ්‍රීකවෙන්සි එක හදන්නේ අර මෙතන තියෙන IC එකෙන්. ඒ IC එකෙන් හදපුවාම මේ තියෙන අර අයිසොලේෂන් සෙක්ෂන් එක. මෙතන ට්‍රාන්ස්ෆෝමර් එක. අයිසොලේෂන් ට්‍රාන්ස්ෆෝමර් එකේ සෙක්ෂන් එක තමයි මේ තියෙන්නේ. සෙන්ස් කරලා අවුට්පුට් එක. ඉතින් අවුට්පුට් සප්ලයි එක පැත්තෙන් අරගෙන මෙතන පිටිපස්සේ තියෙන ෂන්ට් රෙසිස්ටර්ස් දෙකක්. හරි දැන් මෙතනින් බලපුවම අපිට පේනවා දැන් මේක මෙතන මේ පේනවනේ මේ මෙතන තියෙන ෂන්ට් රෙසිස්ටර්ස් දෙකනේ. ඒ දෙකෙන් අරන් තියෙන සිග්නල් මේ ලයින් දෙකක්. ඉතින් මේ ලයින් දෙක ගිහිල්ලා මේක සෙට් කරලා තියෙන්නේ මේ IC එකට. හරි මේ IC එකේ අපි IC එකේ data බැලුවොත් අපිට හිතා ගන්න පුළුවන් මේ IC එක කොහොමද මේ pin outs කියලා. එතකොට අපිට හරියටම හිතා ගන්න පුළුවන් මොකද්ද shunt signal එක කියලා. මේ වෙලාව අපි බලමු මෙතන resistors වල value එක කොහොමද කියලා. ohms වල දාගත්තා. ඒකත් zeros තමයි පෙන්නන්නේ. 0 කියලා තමයි ඒකත් පෙන්නන්නේ. හරි ඒකත් shunt මේකත් shunt මොකද මේ shunt එකෙන් out කරලා දෙනවා resistors වලින් එහෙම මෙහා කරලා resistor කරා ඒක නම් මේ LED එකට ගිහලා තියෙන මෙතන තියෙන ඉන්ඩිකේෂන් එක ඉන්ඩිකේටර් LED එක ඒකට ගිහලා තියෙන්නේ ඊට LED එක out සිග්නල් එක ඇවිල්ලා තියෙන්නේ මෙහෙන් right මේ පේනවනේ sorry මේ පේනවනේ LED එකේ සිග්නල් LED එකට සප්ලයි ගිහලා තියෙන්නේ මෙහෙන් හරි ඒතර මෙතන මේ කන්ට්‍රෝල් එකක් තියෙනවා සමහර වෙලාවට මෙන්න මේ කන්ට්‍රෝල් එකත් අවුල් වෙනවා. හරිද? මේ ගොඩක් කල් පාවිච්චි කරන්නේ නැතුව තියපුවම වෙන දේවල් තමයි මේ වගේ ඒවා මේ කොරෝට් වෙලා මේ variable resistor එක ඇතුලේ මේක variable resistor එකක්. මේක ඇතුලේ තියෙන මේ කාබන් අනම්මනම් පොඩක් සවුත් වෙලා එහෙම වෙලා මේ V0 adjustment ඒක සවුත් වෙලා මේක සිග්නල් එකක් දෙන්න නැති වුණාමත්
පවර් සප්ලයි එක ඔන් වෙන්නේ නැහැ. දැන් අපිට පුළුවන් මේක චෙක් කරගන්න මේ ඩයොඩ්ස් මෙන්න මේ ඩයොඩ්ස් දෙක චෙක් කරගන්න පුළුවන්. හරි. මේ දෙක ප්ලස් වලට තමයි සාමාන්‍යයෙන් කනෙක්ට් වෙන්නේ. right. මල්ටිමීටර් මෙහෙම ඩයොඩ් වලට දාගත්තා. so හරි. මල්ටිමීටර් ඩයොඩ් වලට දාගෙන චෙක් කරද්දී ප්ලස් එක මේකෙන් අවුට් වෙන හින්දා මයිනස් ප්‍රෝබ් එක පැත්ත තමයි මේ පැත්තට එන්නේ. ඒකට තමයි ෆෝවර්ඩ් බයස් එක අවුට් වෙන්නේ. මේ ඩයොඩ් එකේ මැද පින් එක අවුට් වෙන එක දෙපැත්තෙන් තමයි ඉන් වෙන්න දෙන්නේ. මේකෙත් එහෙමයි. හරි. කැපැසිටර්ස් ඩිස්චාර්ජ් වුණා. මෙතෙන් 311 ඩයොඩ් එක. මෙතනත් ඒ ගානක් පෙන්නයි. right. මේකෙත් එහෙමමයි. ඒකත් ඒ විදිහටම පෙන්වන්න ඕනේ. right. හරි. මේ පැත්තෙන් එකම දේ. right. එතකොට ප්ලස් එක මේ පැත්තෙන් ඇවිල්ලා මේ පැත්තට යනවා. මේ පැත්තෙන් ඇවිල්ලා මේ පැත්තට යනවා. එතකොට මයිනස් එක යන්නේ මෙන්න මේ කොයිල් එකේ මේ පැත්තෙන්. අනිත් පැත්තට තමයි මයිනස් සප්ලයි එක යන්නේ. ප්ලස් එක මෙතනින් මේ ෂන්ට් රෙසිස්ටර් එක හරහා මෙතනත් ගිහලා මට පේන්නේ මේ රෙසිස්ටර් එක දාලා තියෙන රෙසිස්ටර් යන්නේ මේක. ඒක නිකන් වයර් එකක් තමයි ඇත්තටම. මොකද ඒක අතරේ මේ බ්‍රේක් එකක් නැහැ. පාත් එක බ්‍රේක් කරලා නැහැ. ඒක එකම පාත් එකට දෙපැත්තෙන් හයි කරලා. මේක නම් කමන්නේ කියන්න පුළුවන්. මෙතන එක මෙතනට ඩ්‍රෝ කරලා දෙන එක, ඇතලා දෙන එක. එතන මෙතන ඉඳලා මෙතන දාලා දෙන. එක්ක මෙතන වෙන ඩිසයින් එකකට වෙන එකකට මේක කපලා තියෙන එකක්. එහෙම නැත්නම් පාත් එක ඩැමේජ් වෙන්නේ නැති වෙන්නත් දාන්න පුළුවන් මේවා. දැන් මෙතනට ලං කරලා මේ අවුට්පුට් එකට ලං කරලා මෙතකොට මෙතන පාත් එක පිච්චෙන්න තියෙන ප්‍රවණතාවය අඩු වෙනවනේ. එහෙම වෙන්නත් පුළුවන්. මෙතන තමයි ෂන්ට් රෙසිස්ටර් එක හරියටම තියෙන්නේ කියන්නේ. මොකද මෙතනින් තමයි අරන් දෙන ෆීඩ්බැක් එක. හරි. මේක ඉතින් මේ පවර් සප්ලයි වල එක විදිහට සෙට් කරනවා. ඉතින් ඕක ඒක ඩිසයිනර්ගේ හැටියට තමයි. දැන් ඒ ටික හරි. ඊට පස්සේ අපි බලමු සාමාන්‍ය මුලින්ම බලන්න ඕන එක තමයි දැන් බලන්නේ මේ රෙක්ටිෆයර් එකත් නිකන් අපි ඩයොඩ් වලින් චෙක් කරලා බලමු. හරි මෙතන මේ ඉන්පුට් රෙක්ටිෆයර් එක බ්‍රිජ් රෙක්ටිෆයර් එක. මේ මයිනස් පැත්ත මයිනස් සප්ලයි එක ප්ලස් එක පැත්තට මාරු වෙනවා. right. එතකොට මේ තියෙන AC එකට මේ දුන්නාම ඒත් එහෙමයි. ඊට පස්සේ අනිත් පැත්ත ප්ලස් එක දුන්නාම මයිනස් පැත්තෙන් පාස් වෙනවා. කියන්නේ ප්ලස් එක පැත්තෙන් මාරු වෙනවා. මේ ප්ලස් සප්ලයි එක තමයි අවුට් වෙන්නේ මෙතනින්. ඒකයි ඔහොම පෙන්නන්නේ. හරි. එතකොට මේ දෙක දීපුවම ඔහොම පෙන්වන්න ඕනේ මේ ඕපන් කනෙක්ෂන් එක. right. දෙක මාරු කරපුවමත් ඒ විදිහට පෙන්වන්න ඕනේ. ඔය කැපැසිටර් එක. ලොකු කැපැසිටර්ස් දෙකක් තියෙනවානේ. මේ දෙක ඔය පෙන්වන්නේ. එදින මේ ඩයොඩ් දෙකක් හරහා යන එක තමයි ඔය පෙන්වන්නේ. right. එතකොට සප්ලයි පැත්තේ පෙන්වන්න විදියක් නැහැ. දැක්කත්. ඕපන්. ඒක අනිත් පැත්තට දීපුවම ඒකත් ඕපන් පෙන්වන්න ඕනේ. right. ඒ කියන්නේ ඉන්පුට් එකේ ෂෝට් එකකුත් නැහැ. අවුට්පුට් එකේ ඩයොඩ්ස් පෙන්වනවා ෂෝට්ස් නැහැ. හරි. දැන් අපි මේක රෙක්ටිෆයි කරමු. දැන් අපිට මේක සප්ලයි දීලා මේ විදිහට අපිට චෙක් කරන්න වෙනවා වෝල්ටේජ් මොකද වෙන්නේ කියලා. right. එමනම් යාළුවනේ මේ අපේ Ender 3 3D printer එක රිපෙයාර් එකේ දෙවැනි කොටස වෙන SMPS power supply එක රිපෙයාර් කරන එකේ පළවෙනි කොටස මෙතනින් ඉවරයි. අපි දෙවැනි කොටසෙන් බලමු කොහොමද අපි මේකට සප්ලයි දීලා 1 by 1 section to section කොහොමද ටෙස්ට් කරගන්නේ කියලා. ඒකෙදී අපි ඩයොඩ් චෙක් කරනවා, කැපැසිටර්ස් චෙක් කරනවා, අවුට්පුට් රෙසිස්ටන්ස් චෙක් කරනවා, කැපැසිටර්ස් වල ESR එක චෙක් කරනවා. ඒ වගේම කොහොමද අන්තිමටම අපි මේකේ ලෙඩේ හොයාගන්නේ කියලා අපි චෙක් කරලා බලමු. හරි.